නිසිත් කළ මිත්‍රත්වයයි මෙය. මගේ සහයෝගය දැන් ඔයාට. ඒ අත පරිස්සමට හල්ලගන්න. ඒ මම උඹව දැකපු අන්තිම වතාව. එදා ඉඳන් අද වෙනකම්ම මම උඹේ සැබෑ රුව දැක්කේ නෑ. උඹ වෙනත් උසකට යන්න ගිහින්. මම සාරිය බාමරා. එතකොට ඔහු නිපුන්. මම මිත්‍රත්වය ගැන මහ ලොකුවට දැනන් හිටියේ නෑ. ඒත් මට ඔබ හරි ලස්සනට කියා දීපු නිසා මම ඉගෙන ගත්තා අනෙකාට උදව් කරන හැටි. මාත් ජීවිතය ගැන ඉගෙන ගත්තේ උමෙන් බන්. ඒත් සහයෝගය දෙන්න කියා දීපු උඹටම මම පාවා දීමක් ඉගෙනුවා. අමතක නොවන පාඩමක්. ඒ නිසා වෙන්න ඇති අද උඹ මට පේන තෙක් මානක නැත්තේ අමරා. මගේ ව්‍යාපාරික හීන හැම එකක්ම සම්පූර්ණ වුණත් හිතේ කොනක තිබුණා බරක් වගේම ලොකු වේදනාවක්. ඒත් ඒකට හේතුව මමමයි. මට උදව මුණ ගැහුණේ පළවෙනි වතාවට පොඩි කාලෙදි. තාත්තා ට්‍රාන්ස්ෆර් වෙලා ආවම උමයි මමයි වැටිලා තිබුණේ එකම පන්තියට. උඹ තේජාන්විත පෙනුමක් තිබුණු කෙල්ලෙක්. මම දැකපු ලක්ෂණ චරිතයක් උඹේ වගේ චරිතය. ඒත් මට රිදා උඹේ විශේෂයක් දැනුනේ නෑ. අනිත් එක උඹ දිහා මම හරියට බලලාවත් නෑ. මට ඒ ගැන උනන්දුවක් තිබුණේ නෑ. මොකද මම මුළු කාලෙම වැය කළේ පෞද්ගලික සාර්ථකත්වයට විතරයි. ඒත් උඹ නිතරම මගේ වැඩවලට උදව් කරන්න ආවා. උඹ හිනාම්නෙත් මහ කරුණාවකින්. මට උඹ ගැන මහා අමුත්තක් දැනුණත් මට ඒ ගැන හිතන්න වෙලාවක් තිබුණේ නෑ. මම ජීවිතේම කරන් හිටියේ ඉලක්ක ජය ගැනීම විතරයි. කවියද්දී උඹම මට බරක් වෙන්න ගත්තා. උඹටයි මටයි තැනින් තැන එකට වැඩ කරනවා ගැන කතා හැදෙන්න ගත්තා. මට උඹව ඉතාම වුණා. උඹ නිසයි හැමදේම උනේ කියලා හිතුණා. මට වෙලාවකට හිතුණා හොඳ වචනයක් දෙකක් කියලා උඹට බැනලා දාලා මාව එපා වෙන්නම කරන්න. ඒත්ම නිහඬවම උදව් කරමින් ඉද්දි මට උඹට බනින්න හිතුනේ නෑ. මම උඹට අනුකම්පා කළා. මොකද උඹ දුවන්නේ මගේ ව්‍යාපාරික ලෝකය පස්සේ. ඒකයි ඇත්තම කතාව. උඹම කාලය ගියුණා. උඹ තනිවම කරන්න තිබ්බ වැඩ ගොඩක් අතපසු වුණා. වාර විභාගයේ මම පන්තියේ මුල් තැන හැමදාම ඉද්දි උඹට ඉහළම ප්‍රතිඵල අරගන්න බැරි වුණා. උඹේ තනි වැඩ නම් අන්තිමයි. මගේ හිත කිව්වේ ඒකට හේතුව මම වෙන්න ඇති කියලා. එහෙම හිතුණත් මට පස්සේ කේන්ති ගියා මම වැරද්දක් කරේ නෑනේ. මම උඹට කිව්වේ නෑ මං ගැන හිතපන් කියලා. උඹ විහින්ම කරගත්ත දෙයක් ඒක. මම සාමාන්‍ය විදිහට උඹ එක්ක කතා කළා. අනේ මේ හිත හරිම තුම්. උඹ වටිනා මිතුරියක් විදිහට ආශ්‍රය කරන්න හරිම හොඳ කෙල්ල. ඒත් උඹව දැක්කමත් මට කේන්ති යනවා. උඹ නිසයි මට තැනින් තැන කතා හැදුනේ මම කිසි වරදක් නොකර. මගේ හිතේ උඹ ගැන තිබුණේ වෛරයකුත් මවන උදාසීන බවකුත් මවන හමුතුම හැඟීමක්. පුතින්ම කිව්වොත් මට බයයි උඹව යාළුවෙක් විදිහට ආශ්‍රය කරන්නවත්. උඹ ඒක ආදරයක් වරදවා තේරුම් ගත්තොත්. එහෙම නැත්නම් තව කතාවක් හැදුනොත්. විභාගයකුත් ලිව්වා අපි. මම ඉහෙළම රිසල්ට් සරන්. උඹේ රිසල්ට් එක මම දැනගත්තේ යාළුවෙක්ගෙන්. මට පුදුම හිතුණා උඹේ රිසල්ට් එක අහලා. මොකද උඹට ඒ කියලා මම හීනකින්වත් හිතපු නැති විශිෂ්ට ප්‍රතිඵලයක් උඹට ඇවිත් තිබුණේ. උඹ ඉහළින්ම පාස් වෙලා මුන්ති දෙනා හතර හිටිය. හරියට බැලුවොත් මගේ සම මට්ටමේ වගේ. ඒකි හොඳම රිසල්ට් එකක්. ඒක ලේසියෙන් ලැබෙන්නේ නෑ. අපි හිතුවේ නෑ ඕකි මේ තරම් දක්ෂ කියලා. මාර නිහඬ චරිතයක්ද කොහෙද? මගේ යාළුවා කිව්වේ එහෙම. මොනම වුණත් උඹ මට සැලකුවා විදිහ කිසි වෙනසක් උනේ නැහැ. ඊළඟ පියවරට යද්දිවත් උඹව මගේ ඇරෙන්න කියලා මම ප්‍රාර්ථනා කළේ. ඒත් මගේ කරුමටද උඹේ කරුමටද මන්ද උඹ ඒකෙත් මම වැටුණු ක්ෂේත්‍රේමයි. උඹ එදා වගේමයි උසස් අධ්‍යාපනයට ආව කියලා කිසි වෙනසක් උනේ නෑ. උඹ පරණ වගේම අනිත් පයදී වැඩ ගොඩක් අතපසු කරගත්තා. ව්‍යාපෘතිවලදී හැමෝගෙම අන්තිමයා උඹ. මට තේරෙන්නේ නෑ උඹ පොඩි වැඩවලදී එක විදිහක් ලොකු වැඩවලදී තව විදිහක්යි කියලා. ඊ පරණ වගේ නෙවෙයි දැන්. අලසකම බෑම තමයි. උඹත් මට පෙනුනේ වැඩ බැරි ගානට. උමේ ඇතින් වෙන වැඩවල කිසි ප්‍රගතියක් පෙනුනේ නෑ. ඊගුණත් තේරුම් ගන්න බැරි මහා අමුතු චරිතයක් ඔබ හදටත්. අවසාන විභාගයක් ලිව්වා. පළවෙනි වතාවේ උඹේ දක්ෂතාවය ඔප්පු වුණේ නැහැ. මට තිබුණේ ඉහළම සාමාර්ථ. මට හිතුණා ආයෙම ලෝකය ජය ගන්න. නිපුන් කියන්නේ මගේ යාළුවෙක්ගේ අයියා. උහු අපේ ක්ෂේත්‍රයේ ඉහළම තැනක හිටියා. උහු ගොඩක් දක්ෂයි. උඹ වගේ සම්මුව වැඩවලට නෙමෙයි. මට හිතුණා මට අනාගත සහයෝගය දෙන්න පුළුවන්ම කෙනා නිපුන් කියලා. උඹ තරම් නැතත් නිපුන් දක්ෂයි. ඒත් වගේම ඔහුට හොඳට බලය තියෙනවා. ඒත් වගේම උඹට වඩා ගොඩක් සාර්ථකයි නිපුන්. උඹ උපකාරී ඇති. උඹ හොඳ ඇති. ඒත් උඹට ඉහළ තැනක් නෑ. මට එහෙම මිතුරියකගෙන් වැඩක් නෑ. මගේ අන්තිම තීරණය උනේ මම නිපුන්ගෙන් හවුල්කාරීත්වයක් අහනවා කියලා.
මම ඒක පළවෙනි වතාවට කිව්වේ නිපුන්ගේ යාළුවෙක්ට. ඒ උමිත් යාළුවෙක්. ඒත් මගේ මොන අභිමානයකටද මන්ද මට ඒක උමින් උදව් ගන්න හිතුනේ. මම දවසක් උඹව දැක්ක සම්මන්ත්‍රණ ශාලාවේ අන්තිම මේසෙ උඩ ඉන්නවා. ඒකට නිපුන් පවා ඉනවා. කවුරුවත් පේන්න හිටියෙත් නැති නිසා මම හිමීට ඔබ ළඟට ආවා. අමරා මට පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද? මාතේ තිබ්බ දිනපොත පැත්තකින් තියලා මගේ දිහාට හැරුණා. දියන්න සාරිය, උඹ කිව්වේ සුපුරුදු කරුණාව කිරුම් හිනාවෙන්වයි. උඹ ඇත්තටම නිහන චරිතයක් අමරා. අමරා ඔයා දන්නවද දන්නෙත් නෑ. මම මේක ඔයාගේ යාළුවෙකුටත් කිව්වා. මොකක්ද සාරිය? නිපුන් ගැන මට එයාගේ සහයෝගය ඕනේ. උඹ මදකට බිමට නැඹුරු කරන් හිටපු ඇසුස්සල මගේ දිහා බැලුවා. උඹේ නිනාව එහෙම්මමයි. ඒත් උඹේ ඇස්වල කියාගන්න බැරිවුණු විශ්වාසයේ බිඳී ගිය ලොකු කතාවක්. උඹ කිසි වෙනසක් නොපෙන්නපු හින්දා මට පුදුම හිතුණා. ඉතින් මගෙන් මොනවද වෙන්න ඕන සාරිය? උඹ අහන්නේ සංසුන්කමෙන්මයි. ඇත්තටම උඹේ හිත ගලකින්ද බන් හැදුවේ. මම කියන ඒවා ඔච්චරටම ඉවසගෙන ඉන්නේ. එහෙමත් නැත්නම් උඹට දැන් මගෙන් වැඩක් නැද්ද? ඔයාට පුළුවන් ද අමරා නිපුන්ගෙන් මේ ගැන අහන්න? මම ගුත්තක ගහ අහද්දී උමින් උන්නේ හිනාව පුළුණා. ඔයා හොඳට හිතලා බලලද මේ තීරණය ගත්තේ සාරිය? උඹ එහෙම අහද්දී මට හොඳටම කේන්ති ගියා. මගෙන් එහෙම අහන්න උඹ මගේ කවුද? එනක් මට තේරුණේ උඹ නිපුන්ගේ මොකක් හරි දුර්වලකමක් කියන්න හදනවා වගේ. මම ගොඩක් ඉහළට යන්න ඕනේ. මට බෑ මේ තැනම ඉන්න. මම පොල්ලෙන් ගහන්න වගේ උත්තර දුන්නේ උඹ එක්ක තිබ්බ තරහටමයි. ඒත් උඹ පොඩ්ඩක්වත් නොසන්සුන් වුණේ නෑ. මට පුදුමත් හිතුණා. හරි එහෙනම් සාරිය, මම නිපුන්ට කියන්නම්. උඹ නැගිටලා යන්න ගියේ නිපුන්ව හොයන්න. මට ටිකක් බය හිතුණා උඹ නිපුන්ට මං ගැන මොනවා කියයිද කියලා. ඒ හින්දා මාත් උඹගේ දිහාවටම වේගයෙන් ඇවිදන් ගියේ උඹව නවත්තන්න හිතාගෙන. ඒත් මම යනකොට කරක්කු වැඩි. උඹ නිපුන් මාල්ලගෙන කතාව. මම ඒ ළඟ තිබුණු කණු අතර හැංගිලා උඹ හිටපු තැනට නොපෙනෙන්න ඒ සංවාදය අහගෙන හිටියේ ඇත්තටම උඹ ගැන සැක හිතුණු නිසා. ඒක අහන් මට මං ගැනම දැනුනේ ලොකු කලකිරීමක්. එයා කිසි වැරද්දක් කරලා නෑ. මමයි සේරම වැරදි කළේ. එයාටයි මටයි හැදිච්ච කිසිම කතාවකට එයා වැරදි නෑ මමයි වැරදි. එයාට මාව පේන්න බෑ. එයා නොකුවත් මං ඒක දන්නවා. එයාට මාව පේන්න බැරි එක සාධාරණයි. නිපුන් එයා මේ කිසි දෙයකට සම්බන්ධ නෑ. ඔයාට තේරෙනවා ඇති. මෙතන එයා නෙමෙයි මමයි සම්පූර්ණ වැරදි. මම පිළිගන්නවා ඒක. එයා සාර්ථකත්වයේ පස්සේ දුවන්නේ. මගේ සහයෝගය එයාට වටින්නේ නෑ. මම අහගෙන හිටියා උඹ කියන කතාව. මගේ ඉස්සරහ කවදාවත් නොකියපු දේවල් උඹ නිපුන් ඉස්සරහ කිසි ගාණක් නැතුව ඔහේ කියවද්දී මම දැක්කා එතන හිටපු නිපුන්ගේ යාළුවා උඹ දිහා බලන් උපහාසයට වගේ hina වෙන හැටි. මට තේරුණා කොච්චර අහිංසකද කියලා උඹ. උඹ කාර්යාලයේදී වුණත් හැමෝගෙන්ම ප්‍රයෝජනය විතරක් ගත්ත වගේ හිටියේ. නිපුන් සාරිය ඔයාගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා. එයාට උදව්වක් කරන්න පුළුවන් නම් ඔයා ඒක එයාට කියන්න. එහෙම කියලා උඹ යන්නයි හැරුණේ. නිපුන් උඹේ කතින් ඇදලා උඹව නවත්ත ගත්තා. කොහෙද යන්නේ අමරා? ඔහොම පොඩ්ඩක් ඉන්න. අමරා ඔයා මොකටද ඕවා මට කියන්නේ? එයා කැමති නම් මෙයාම හැවිත් මගෙන් කිරින්ම ආවි. මොකෝ ඔයා එයාගේ මැදිහත් කාරිද? මම දන්න දේ මම කිව්වේ. මම යන්නම්. උඹ බිම බලාගෙන ඇතුළට ගියා. උඹ ගියා විතරයි නිපුන්ගේ යාළුවෝ ටික උඹට කියපු දේවල් මට ඇහුණා. ඒක හරි වැඩක් නේ නිපුන්. එයා එයාගේ හිතට ආපු දේ ඔයාට කියලා අන්තිමට ගියාම කියනම ඔයත් කැමති නම් සාරියට ඒක කියන්න කියලා. පුදුම මෝඩකමක් තමයි ඒක. එයා හිතන් ඉන්නවද දන්නේ ඔයත් එයා වගේ වැඩ නැති පුණ්‍යවන්තයෙක් ඇති කියලා. මොකද එයාත් ඔය විදිහටනේ හැමෝටම උදව් කරන්නේ. එහෙම කියලා නිපුන්ගේ යාළුවෝ ටික මහා හේන් hina වෙන්න ගත්තේ උඹට හොඳටම අපහාස වෙන විදියට. දන්නේ නෑ මට එතනදී ඒවා අහගෙන ඉන්න අපහසුාවක් දැනුනේ කියලා. මම කෙලින්ම හැංගිලා හිටපු තැනින් එළියට ඇවිත් ගියේ නිපුන් හිටපු තැනට. මම ගියා විතරයි hinaහන නැමතුණා. නිපුන් මුකුත් උමී නෑ වගේ මාත් එක්ක hina වෙන්න ගත්තා. නිපුන් අමරා මුකුත් කිව්වද මන් ගැන? සාරිය ඔය මොනවද ටිකක් කියලා යන්න ගියේ. ඔයා මට සහයෝගය ඕනෙල්. ඒකට එයා දන්න දේලු. මං ඔයාට කැමති නම් ඔයාට ඒක කියන්නලු. උන්න ඔහොම ටිකක් කිව්වේ. ඒකට උත්තරයක් දෙන්න කලින් මම නිපුන්ගේ යාළුවා ටික දිහා අපහසුවෙන් වගේ බැලුවේ එයාලා එතන ඉන්නවට අකමැති නිසා. ඒක තේරුම් අරන් මෙන්න ඇති එයාලා එතනින් ගියේ. නිපුන් ඒක එයාගේ හිතට දැනෙන දේ නෙමෙයි. මමයි එයාට ඒක කිව්වේ. මම කිව්වේ ඔයාගෙන් අහන්න කියලා.
මම මේක නිපුන්ට කිව්වේ නිපුන් මුණත් තුමට තවත් අගෞරව කරනවට මම කැමති නැති නිසා. ඉතින් සාලිය ඔයා මොකටද ඒක එයාට කියන්න ගියේ? එතකොට නිකම් ඔයයි මමයි මැද්දට එයා ආවා වගේනේ. ඔයාම හැවිත් මට කිව්වනම් ඉවරනේ. නිපුන් කියද්දි මටත් ඒක ඇත්ත කියලා හිතුණා. අපරාධේ අමරාට කියන්න ගියේ. නිපුන් මම දිහා බලලා විශ්වාසවන්ත හිනාවක් දැම්මා. ඒකෙන් මට තේරුණා ඔහු මට සහයෝගය දෙන්න කැමතියි කියලා. සොරි නිපුන්, මම ඔයාගේ සහයෝගය ගොඩක් අගය කරනවා. මට සමා වෙන්න. ඒක අමරාට නොකිය ඉන්නයි තිබුණේ මට. හරිද මේක ඉවරයිනේ සාලිය. ඔක අමතක කරමු. යමු වැඩේට අන්න අපේ ලොක් කතාවක්. නිපුන් මගේ අතින් තදින් වගේ අල්ලගෙන කියද්දි මාව හිරිවැටෙල ගියේ පළවෙනි වතාවට දක්ෂයෙක් මගේ අතින් අල්ලපු නිසා. ඉතින් ගාලය දියුනේ නිපුන්ගේ මගේ හෝල්කාරිතුයත් එක්කම ගලාගෙන යද්දි. ඊට පස්සේ අමරා අපේ ක්ෂේත්‍රයේ වැඩ කරන එකත් නැවැත්තුවා. සමහර විට මමයි නිපුණුයි එකට ඉන්නවා බලන් ඉන්න බැරිකමට වෙන්න ඇති. මට අමරා ගැන දැනුනේ අනුකම්පාවක්. මම එයාව ඊළඟට දැක්කේ ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක දවස්වල. දෙවෙනි පාරටත් ව්‍යාපාරික ක්ෂේත්‍රයේ වැඩ කරලා මම ලොකු ව්‍යාපෘතියක් එනකම් බලාගෙන හිටියා. ඒකට නිපුණතාව උහි මමයි එකම උසස් ඉලක්කවල හිටපු නිසා හැමදේම කතා වෙලා වගේ කළේ. මේ වෙනකොට හැමෝම අපේ සාර්ථකත්වය ගැන දැනගෙන අගයත් දීලා තිබුණේ. දෙවෙනි වතාවේ ඉහළම සාර්ථකත්වය අරන් මම ව්‍යාපාරික ලෝකයේ ඉහළටම ගියා. නිපුන්ටත් ඒ සාර්ථකත්වයම හැරිත් කුහුත් මගේ සහකාරයා වුණාම මට ගොඩක් සතුටු හිතුණා. මට උනම මතක් වුණේම නැති ගානයි අමරා. ඒත් මට ආරංචියක් ආව උඹ ගැන. උඹ මහා පරිමාණයේ සමාජ සත්කාරක ව්‍යාපෘතියක් ආරම්භ කළා කියලා. මට ඇති වුණේ සතුටක්ද දුකක්ද කියන්න තේරුමක් නෑ මට අදටත්. මම උඹව ප්‍රතික්ෂේප කරන්න තීරණය කළේ කුමට ඉලක්ක නෑ කියලා හිතලා. ඊටාත මට මන් ගැනම දැනුනේ ලොකු පසුතැවීමක්. මම වකිනාම මිත්‍රත්වයේ විසික් කරලා ලොකු වරදක් කරගත්තේ. ඒත් දැන් කරන්න දෙයක් නෑ. කාලය ගත වුණා. මමයි නිපුණේ ව්‍යාපාර පුරුල් කළා. අපේ නව පියවර පවා නියම වුණා. උඹ වගේ මෙමී නිපුන් පොඩි දෙයටත් විවේචනය කරනවා, මට බලපෑම් කරනවා, උඹවත් නිතරම මතක් කරනවා. ඒ හැම වෙලාවෙම උඹේ හලසකම ගැනයි කතා කළේ. මට තරහ ගියත් මම ඉවසුවා. මම දැනමනේ මේ හවුල්කාරිතුවට වැටුමි. මම හිතියේ ඇත්තටම සතුටින් නෙමෙයි. ඒකුණත් සාර්ථකත්වයේ නිසා මම ඒක පිටට පෙන්වන්න ගියේ නෑ. නව ව්‍යාපෘතියේ සමාරම්භයට මම උඹටත් ඉවත් කළා. උඹ ආවේ තනියම නෙමෙයි. මේ නව සහකාරී රික්ක. මට දුක හිතුණා මං ගැනම. උඹ එදා වගේම මාත් එක්ක කිසි වෙනසක් නැතුවම කතා කළා. වෙනසකට කියලා තිබුණේ උඹ අද මට වඩා හොඳ තෘප්තිමත් තැනක. ඒත් වගේම එදාට වඩා උඹට අද තිබුණේ ලොකු අවංක පිළිගැනීමක්. අමර සාලිය මේසුරණි, මම අනාගත ව්‍යාපෘති කරන්න ඉන්න කෙනා. මට හිතින් හිරුණා. මම ඉන්න ඕනි තැන නේද මේ වෙන කෙනෙක් ඉන්නේ අද. සාලිය මට සතුටුයි ගොඩක්. ඔයා අවශ්‍යම සහකාරයා හොයාට ලැබුණනේ. මට ඒකට ගොඩක් සතුටුයි. උඹ නිපුන්ට සුබ කතලා උදේ කනට කරලා යමක් හිඳිරුවා. මට ඒකේ අන්තමට රැහුණා. Tamanta අයිති නැති බව දැනම නොගැලපෙන මිත්‍රත්වයක් පවත්වන එක වැරද්දක් කියලා මට තේරුම් කළාට තෑන්ක්ස් නිපුන්. මේ වචන මගේ හිතේ තදින්ම සටහන් වුණා. උඹ මගේ දිහා බැලුවේ කරුණාවෙන්. උඹේ හිතේ තවදුරටත් මං ගැන තියෙන්නේ අපේක්ෂාවක් නෙවෙයි නිදහසක් විතරයි. මගේ සහයෝගය දැන් ඔයාට. ඒ අත පරිස්සමට අල්ලගන්න. උඹ මටත් ඇහෙන විදිහට සුරනිට කිව්වා. උඹ ඒක කිව්ව විදිහට පපුවම පිච්චිල ගියා අමරා. උඹ වැඩි වෙලා නොඉඳ සුරනි එක්ක යන්න ගියා. උඹව මම දැක්ක අන්තිම වතාව. මේගේ හවංක සහකාරයා දිහා බලන් මම හිල්ලුවා. මම ප්‍රතික්ෂේප කළ මිතුරිය අද සැබෑ සහයෝගය ලබලා. මට වැරදුනා අමරා. මම වරද්දගත්තා. මගේ ව්‍යාපාරික ජීවිතේ තෘප්තිමත් එකක් වුණේ නෑ. ඊට ආපස්සට හැරෙන්න දැන් පරක්කු වැඩි. මගේ ස්වයං කේන්ද්‍රීය තීරණය නිසා මම දැන් හැමදේටම පරක්කු වැඩි. නිසික්‍ර ගිය මිත්‍රත්වයේ වටිනාකම. වටින බව හිඳනා විටත් සැබෑ වටිනාකම දන්නා උන් නැහිමි ගොස් තිබිය හැක. සම්මතයි.